සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවා හැමදාම මොන ඉතින් අදත් එකතු වෙලා ඉන්න අපේ SM වැට YouTube channel එකත් එක්ක තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයගේ Facebook account එක මුදල් උපයන page එකක් බවට හරවගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක කලින් වීඩියෝ like එකක් දාලා ඔයා තමයි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell button එකත් all දාලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාවම ඒක ළඟටම ගන්න කරපුවා notification එකක් මාර්ගෙන්. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරියන්නේ. මුලින්ම යන්න Facebook app එක open කරගෙන ඔයගේ Facebook account එකට. Facebook account එකට ගියාට පස්සේ මේ විදියට ඔයගේ Facebook profile එකට යන්න මෙතනින්. ඉතින් Facebook profile එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Facebook profile එකේ දකුණු පැත්තේ උඩම තියෙන තිත් තුනක්. අන්න ඒකට එකපාරට ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මේ වගේ තැනකට එවි. මෙතනින් පහළට බලන් ගියට පස්සේ turn on pro mode කියලා වල බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන option එකක් තියෙනවා. මෙන්න මේක හරහා තමයි අපි ඔයගේ Facebook account එක page එක බවට හරවගන්නේ. ඉතින් යාළුවනේ පේනවා ඇති මේ turn on pro mode කියන එක නිකන් අලු පාට වගේ තමයි පෙන්වන්නේ. ඒ පෙන්වන්නේ යාළුවනේ ඔයාගේ account එක lock කරලා තියෙනවා කියන එක Facebook profile එක lock කරලා තියෙනවා නම් තමයි ඉතින් මෙන්න unlock profile කියන එක ටච් කරගෙන ඔයාගේ profile එක unlock කරගන්න ඕනේ. ඉතින් මේක page එකක් බවට හරවන්න නිසා අනිවාර්යෙන් unlock කරන්න ඕනේ Facebook account එක. ඉතින් ඒක උඩ ටච් කරගත්තට පස්සේ මෙතන switch back කියලා එකක් එවි. ඒක දෙන්න. ඊට පස්සේ මෙතන switch back කියලා තියෙන නිල් පාටේ තියෙන මේ බටන් එක ටච් කරගෙන profile unlock කරගන්න. profile එක unlock කරගත්තට පස්සේ යන විදිහට okay දෙන්න. okay දුන්නාට පස්සේ මේ විදිහට එකපාරට refresh කරගන්න. ඊට refresh කරාට පස්සේ හරි වෙනවා මෙතනින් twitch profile unlock කියලා වෙන්නපු option එක මෙතනින් නැති වුණා. ආයෙ වෙන උඩ තියෙන ටික තුන උඩ එකපාරට touch කරගන්න. ඊට පස්සේ යන්නේ මේ වගේ තැනකට මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන් turn on pro mode කියන එක දැන් අර අලු පාටට තියෙන එක නැති වෙලා ඒක දැන් අනිත් ඒ වගේම සුදු පාටේ මෙතන පෙන්නනවා. ඉතින් ඔයා මෙන්න මේකට යන්න ඕනේ මේ විදියට. හොඳයි යාළුවනේ මම මේක ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට මේ වගේ තැනකටයි මෙතනින් next කියන එක දෙන්න. next කියන එක දුන්නාට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාට update your profile කියලා තියෙන මෙන්න නිල් පාට බටන් එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන විදියට load වෙලා ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් අනිවාර්යෙන් ඔයා public කියන එක දෙන්න. මොකද ඔයා page එකක් හදන නිසා මෙතනින් public කියන එක දෙන්න ඕන. ඉතින් ඒක ටික් එක දාගෙන මෙතනින් next කියන එක දෙන්න. next කියන එක දුන්නාට පස්සේ යාළුවනේ මෙතනින් confirm දෙන්න. ඉතින් confirm දුන්නාට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකටයි. ඉතින් මෙතන අපිට එකක් ඇඩ් ලාම තියෙන මෙතනින් page එකට category එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන digital creator කියලා එකක් ඇඩ් වෙලාම තියෙනවා ඔටෝම. ඉතින් මෙතනින් ඕනම category එකක් වල දෙන්න පුළුවන් නම් මේ search bar එක search කරලා ඒට අවශ්‍ය category එක ගන්න පුළුවන්. ඉතින් ආ page එකක් කරනවා නම් වෙන මොනවා හරි business එකක් හරි මොනවා හරි. ඉතින් මම ඉතින් digital creator දීලා next දුන්නා. ඊට පස්සේ go to dashboard කියලා මෙන්න බටන් එක touch කරගත්තට පස්සේ මේ වගේ තැනකට මෙතනින් get started කියන එක දෙන්න. හරියන්නේ. දැන් අපි ඔයාගේ Facebook account එක page එක බවට හරවගෙන ඉවරයි. ඉතින් මෙතන පේනනේ ඔයාගේ Facebook account එක නෙවෙයි මෙතන පේනනේ Facebook ඔයාගේ page එකේ dashboard එක. ඉතින් අපි මෙතන මේ විදිහට back වෙමු. එතනින් back වුණාට පස්සේ ආයෙත් මේ විදිහට back කළා ඔයාගේ account එකට එන්න. ඉතින් යන්නේ ඔයාගේ account එක මේ විදිහට එකපාර refresh කරගන්න ඕන. මොන විදිහට පල්ලෙහාට ඇදලා refresh කරගන්න. හරියන්නේ. දැන් අර බලා ගන්න පුළුවන් මෙතන අලුතෙන්ම profile එක වෙනස් වෙලා ඇඩ් වෙලා තියෙන දේවල් dashboard එක ඇඩ් වෙලා තියෙන මේ වගේ ගොඩක් දේවල් ඇඩ්ලා තිනවා. දැන් friends ලා ගන්න කලින් හිටපු දැන් followers ලා විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ Facebook account එක page එක බවට හරවගන්නේ. මුදල් උපයන page එක බවට හරවගන්නේ.
අද වීඩියෝ ගැන හදලා පහලින් කමෙන්ට් එකක් දාගෙන මතක් කරන්න පජේ තවත් අලුත් වීඩියෝ එකකින් හැම අදට ගිහින් එන්නම් සුබ දවසක්.